හරි. දැන් අද අපි දැන් කලින් අපි සැපියුම පිළිබඳ මූලික හැඳින්වීම සාකච්ඡා කරා. දැන් අද අපි සාකච්ඡා කරනවා සැපියුමේ මිල නම්‍යතාවය පිළිබඳව. මේකත් අර ඉල්ලුම් නම්‍යතාවයට අදාළවම අපි ඉල්ලුම් නම්‍යතාවයේදී ගොඩාක් විස්තර කරා. නමුත් අපි මෙතනදී අපි කෙටියෙන් ඒ අර ඉල්ලුම් නම්‍යතාවයේ පියවරෙන් පියවර ගන්නේ කරපු ආකාරයට නැතුව ඊටාත්ම ඉක්මනින් මොකද දැන්ටමත් අපි ඉල්ලුම් නම්‍යතාවයේදී ඉල්ලුම් නම්‍යතා සූත්‍රය අපි ගොඩනගන ආකාරය පිළිබඳ විවිධ විශ්ලේෂණයන් අපි කරලා තිනවා. දැන් මෙතනදී අපි ඊටාත්ම කෙටියෙන් සැපියුම් මිල නම්‍යතාවය කියන එක අපි සාකච්ඡා කරමු. හරි. ඔබ දන්න සාමාන්‍යයෙන් දැන් නම්‍යතාවය සොයන සූත්‍රය තමයි කලින් කිව්වා වගේ ප්‍රමාණයේ වෙනස, මිලේ වෙනස, වැඩි කිරි p බෙදීම q කියන්නේ. හරි. මේකම තමයි අපි අර ඉල්ලුම් නම්‍යතාවය හොයනකොටත් යොදාගත්ත සූත්‍රයම තමයි මෙතෙන්දී අපි යොදාගන්නේ. මෙතෙන්දී මේ q කලින් අපි යොදාගත්ත qd කියන සංකේතය තමයි මෙතන qs කියන සංකේතය අපි යොදා ගන්නවා. මොකද සැපියුම නිසා, සැපියුම් ප්‍රමාණය නිසා ඒ ටික විතරයි වෙනස්කමකට තියෙන්නේ. ඒ වගේ කලින් මිල ඉල්ලුම් නම්‍යතාවය වගේම මෙතනදී අපි ලක්ෂ සැපියුම් නම්‍යතාවය සහ චාප සැපියුම් නම්‍යතාවය කියලා ආකාර දෙකකින් ගණනය කරනවා මිල නම්‍යතාවය. හරි. දැන් ඔබට මතක ඇති අපි සාමාන්‍ය ලක්ෂ සැපියුම් නම්‍යතාවය ගණනය කරේ මේ සාමාන්‍ය සූත්‍රයේ මේ විදිහට යොදාගෙනම මම කලින් දක්වපු සූත්‍රයම. හරි. එතනදී අපි මිලේ සුළු වෙනසකට සාපේක්ෂව ප්‍රමාණයේ ඇතිවන වෙනස්කම් මැන දැක්වීම සඳහා තමයි ගොඩක් වෙලාවට අපි ලක්ෂ සැපියුම් නම්‍යතාවය කියන යම් ලක්ෂයක නම්‍යතාවය ගණනය කිරීම සඳහා තමයි මෙම සූත්‍රය අපි බොහෝ විට යෝග්‍ය වන්නේ, නැත්නම් අපි උපයෝග කරගන්නේ. දැන් විශාල මිලේ වෙනසකට අදාළව සැපියුම් ප්‍රමාණය ඇති වෙන වෙනස මැන දැක්වීම සඳහා අපි කලින් වගේම චාප සැපියුම් නම්‍යතාවය කියන සූත්‍රය යොදා ගන්නවා. ඒක එතනදි වෙන්නේ මුල් මිල සහ පසු මිල, මුල් ප්‍රමාණය සහ පසු මිල කියන එක එකතු කරලා ඒකේ සාමාන්‍ය අගය අරගෙන තමයි ප්‍රමාණයේ වෙනස සහ මිලේ වෙනසින් වැඩි කරන්නේ. හරි. කලින් අපි ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරපු විදිහටම තමයි මෙතනදී ගණනය කරන්නේ. මෙතනදී අපි වෙනස තියෙන්නේ සැපියුමට අදාළ තොරතුරු තමයි මෙතනදී අපි ආදේශ කරන්නේ. ඒක නිසා අපි මේ විදිහට අර එකින් එක ගණනය කිරීම කරන්නේ මෙතනදී මේ සූත්‍රය අපි හඳුන්වා දෙනවා. ඒ වගේ අපි අද ඊට අමතරව සැපියුම් සමීකරණයක් ආශ්‍රයෙන්, සැපියුම් සමීකරණය ආශ්‍රයෙන් නම්‍යතාවය ගණනය කරන හැටි මම සරලව කියලා දෙන්නම් කෙටියෙන්. මොකද අපි කලින් අර ඉල්ලුම් ලේඛන ආශ්‍රයෙන් ඒවා අපි සංඛ්‍යා අරගෙන අපි නම්‍යතාවය ගණනය කරා. හරි. මෙතනදී අපි සැපියුම් සමීකරණයක් ආශ්‍රයෙන් කොහොමද නම්‍යතාවය ගණනය කරන්නේ කියලා කියන එක පිළිබඳව යම් පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. එතකොට ඔයාලා ලේසි. හරි. අපි බලමු දැන් මෙන්න මේ විදිහට සැපියුම් සමීකරණයක් දීලා කියලා හිතමු. qs සමානයි 50 ධන 2p. හරි. මේක තමයි අපිට දීලා තියෙන සැපියුම් සමීකරණය. හරි. දැන් මේකෙන් අපි කොහොමද නම්‍යතාවය හොයන්නේ කියලා බැලුවොත් අපිට මිල රුපියල් 5ේදී සැපියුම් නම්‍යතාවය හොයන්න කියලා අපිට දීලා තියෙනවා. මේ සූත්‍රය දීලා මිල රුපියල් 5ේදී සැපියුම් නම්‍යතාවය හොයන්න කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලාම අපි දැනගන්න ඕනේ මේ සමීකරණේ තියෙන්නේ මොන අගයන්ද කියලා. හරි. දැන් මේ 2p කියලා තියෙනවනේ මෙතන අපි ඒකට කියන මේ සංකේතේ මූල පදය. හරි. මේක කියන්නේ මූල පදය කියන එක. ඒ කියන්නේ මේ දෙක ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට. ප්‍රමාණයේ වෙනස බෙදනවා මිලේ වෙනසින් බෙදුවම තමයි මේ දෙක කියන උත්තරය ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට අපි මේ දැන් නම්‍යතාවය හොයන සූත්‍රයේ මේ කොටස හරි. right. ප්‍රමාණයේ වෙනස මිලේ වෙනසින් බෙදලා තියෙන්නේ. හරි. තේරුණානේ? ඒ අගේ තමයි මේ මූල පදයේ වශයෙන් මෙතන මේ සමීකරණය ලියුවම අපිට එන්නේ. මේ දෙක කියන්නේ එතකොට ඒක. එතකොට අපි මේ කොටස හොයාගෙන ඉවරයි. එහෙනම් අපිට දැන් මිල 5ේදී මිල රුපියල් 5ේදී සැපියුම් ප්‍රමාණය හොයා ගන්න ඕනේ. එහෙනම් අපි ඒක කොහොමද ඒක හොයන්නේ? ඒක හොයන්නේ මෙතනදී දැන් මෙතන දෙක තියෙනවා. ඒක වැඩි කරනවා මිල. කීයද මිල? 5. 5 දෙකෙන් වැඩි කරාම 10යි. එතකොට ඒ අගේ අපිට එනවා. කියන්නේ මිල 5ේදී සැපියුම් ප්‍රමාණය 10යි. හරි. එතකොට දැන් මේ අගේ අපිට දැනටමත් තියෙනවා 2 වැඩි කිරීම 5 බෙදීම 10යි. එතකොට මේක ගණනය කරාම ඉන්නේ මේ සැපියුම් ප්‍රමාණය හොයාගන්න මේ දෙක වැඩි කරලා තියෙනවා 5. එතකොට
දැන් ප්‍රමාණය කීයද? ප්‍රමාණය අපි හොයාගත්ත 2 වැඩි කිරීම 5 මිල p කියන්නේ 5 මිල 5ේදී ප්‍රමාණය කියන්නේ 2 හරි මේ මූල පදයෙන් වැඩි කරාම ප්‍රමාණය එනවා සැපියුම් ප්‍රමාණය 10යි හරි එතකොට මිල 5ේදී සැපියුම් ප්‍රමාණය 10 වැඩි කිරීම 2 ඒක ගණනය කරායින් පස්සේ පිළිතුරු නම්‍යතාවයේ 1යි තේරුණානේ ඒක හරි සරලයි එච්චර හිතන්න දෙයක් නෑ සමීකරණයේ මූල පදය කියලා කියන්නේ මේ ප්‍රමාණය බෙදීම ප්‍රමාණය වෙනස බෙදීම මිලේ වෙනසින් එන අගය තමයි මේ මූල පදයේ වශයෙන් එන්නේ මෙතන 2 ඒක සැපියුම් ප්‍රමාණය හොයන්න නම් ඒ මිල දීලා තියෙන මිලේදී සැපියුම් ප්‍රමාණය ගන්න අපි මේ 5 කියන එක ආදේශ කරනවා p වෙනුවට. එතන මිල කියලා කියන්නේ 5 මේ p කියලා කියන්නේ මෙතන රුපියල් 5. ඒකින්ද ඒකෙන් මේක වැඩි කරාම මූල පදයෙන් වැඩි කරාම එනවා අපිට සැපියුම් ප්‍රමාණය. එහෙනම් මිල 5ේදී සැපියුම් ප්‍රමාණය 10යි. මේක මිල 5ේදී සැපියුම් ප්‍රමාණය 10. එතන 10 ආදේශ කරා මෙතන වැඩි කරා 2කින්. මේකේ අගය 2කින්. එතකොට නම්‍යතාවය 1යි. හරි. සරලයි ඔය විදිහට ඔබ කීපයක් පුරුදු කරලා බලන්න සමීකරණ ආශ්‍රේ නම්‍යතාවය ගණනය කරන්න හරිද මේක ඕනනම් වෙනස් කර කර මෙයාගේ වෙනස් කර කර මෙයාගේ වෙනස් කර කර ඕගොල්ලන්ට මේවා මිල මේ සැපියුම් නම්‍යතාවය ගණනය කරන්න පුළුවන් අපි කලින් අපි ස්ටුඩියට අර දීර්ඝ වශයෙන් සැපියුම් නම්‍යතාවය ගණනය කරා දැන් මෙතෙන්දී මම ඔයාලට ඉගෙනුවේ සැපියුම් සමීකරණ ආශ්‍රේ නම්‍යතාවය හොයන හැටි. ඒතකොට හැම වෙලාවෙම මතක තියාගන්න මේ දීලා තියෙන ඉදිරියෙන් දීලා තියෙන්නේ මූල පදේ කියන්නේ ප්‍රමාණය වෙනස සහ මිලේ වෙනස බෙදලා ලැබෙන අගය. මේක තමයි. එතකොට දැන්ටවත් මේ සූත්‍රයේ මේක තියෙනවා. ඊට පස්සේ අපි දැන් මිල හොයාගත්තා. මිල දන්නවා 5. හරි. එහෙනම් ප්‍රමාණය හොයාගන්න මේ මූල පදයෙන් එක දෙකෙන් වැඩි කරනවා 5. දීලා අදාළ මිල. එතකොට ප්‍රමාණය එනවා. හරි. එතකොට ඒක ප්‍රමාණය 10යි මිල 5යි මෙතන දෙකෙන් වැඩි කරනවා. හරි සරලයි. එච්චර අමාරු කාරණයක් නෙමෙයි. හරි. දැන් අපි බලමු සැපියුම් නම්‍යතාවයේ ප්‍රභේද මොනවද? අර වගේමයි ඉල්ලුම් නම්‍යතාවයේ ප්‍රභේද වගේමයි මේකෙත් ඒ විදිහටම අපි විස්තර කරමු. නමුත් ප්‍රස්ථාරගත කිරීම වෙනස්. හරි. බලමු. ඒකීය සැපියුම් නම්‍යතාවය. ඒකීය සැපියුම් නම්‍යතාවය අපි මේ ප්‍රස්ථාරගත කරා මේ විදිහට තමයි ඉන්නේ. මූලයෙන් තමයි පටන් ගන්නෙ. මේ මූලයෙන් ආරම්භ වන සැපියුම් රේඛාවකින් තමයි අපි ඒකීය සැපියුම් නම්‍යතාවය දක්වන්නේ. ඒක මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. හරි. එතකොට මේ මිල හා ප්‍රමාණය අතර අනුපාතය මේ රේඛාව දිගේ සමාන වෙනවා. හැමතැනදීම එකට සමාන වෙනවා මේ මූලයෙන් පටන් ගන්න සැපියුම් වක්‍රයක නම්‍යතාවය. හරි. මූලයෙන් ආරම්භ වන සැපියුම් නම්‍යතාවය එක. එතකොට ඒකට අපි කියනවා ඒකීය සැපියුම් නම්‍යතාවය කියලා. හරි. ඊළඟට අනන්‍ය සැපියුම් නම්‍යතාවය. හරි. ඒ කියන්නේ එකට වඩා අඩුයි. නම්‍යතාවයේ එකට වඩා අඩුයි. ඒ වගේ අනන්‍ය සැපියුම් නම්‍යතාව ප්‍රස්ථාරයකින් පෙන්වන්න කිව්වොත් කොහොමද පෙන්වන්නේ? ඒක ගමන් කරන්නේ තිරස් අක්ෂය හරහානේ. තිරස් අක්ෂය හරහා පහළට තමයි අනියුම් සැපියුම් නම්‍යතාව ප්‍රස්ථාරගත කරාම අපිට දකින්න පුළුවන්. ඒදී දැන් මෙතනදී අපි මේ නම්‍යතාවගේ එකට අඩු මේ හරියට. හරි. නමුත් මේ ඉහළට මේ ඉහළට ගමන් කරනකොට මේක එකට ආසන්න වෙනවා සැපියුම් නම්‍යතාවය. හරි. මේකට අපි කියනවා මේකේ අනම්‍ය සැපියුම් නම්‍යතාවයක් ප්‍රස්ථාරගත කරාම මේ විදිහට තමයි එන්නේ. ඒක හැම වෙලාවෙම අපි මතක තියාගන්න තිරස් අක්ෂය හරහා තමයි ගමන් කරන්නේ අනම්‍ය සැපියුම් නම්‍යතා මේ වක්‍රය. මොකද සැපියුම් වක්‍රය ගමන් කරන්නේ තිරස් අක්ෂය හරහා. හරි. මේ විදිහට තමයි අනම්‍ය සැපියුම් තත්ත්වයක් අපි ප්‍රස්ථාරගත කරලා පෙන්නන්නේ. හරි. ඊට පස්සේ තියෙනවා නම්‍ය සැපියුම් හරි. එතකොට එන්නේ නම්‍යතාවය එකට වැඩි අගයක් ගන්නවා. ඒගොල්ලෝ මොකද්ද කියන එක දන්නවනේ. ඒ කියන්නේ මිලේ වෙනසට වඩා වැඩි වේගයකින් ප්‍රමාණය වෙනස් වෙනවා කියන එක. අපි දැන් නම්‍යතාවය ගැන අපි කලින් කියලා දුන්නා. ඒවා නැවත නැවතම කියන්නේ නැහැ. ඔබ දැන් දන්නවා අනම්‍ය සැපියුම කියන්නේ මොකද්ද? අනම්‍ය කියන්නේ මොකද්ද? නම්‍ය කියන්නේ මොකද්ද? ඒකීය නම්‍යතාවය කියන්නේ මොකද්ද? ඒකම තමයි මේකට ඇප්ලයි වෙන්නේ. නැත්නම් මෙතෙන් පැහැදිලි කරන්නේ ඒකම තමයි. හරි. දැන් ඒ අවබෝධය ඔළුවේ තියාගෙන ඕනේ මේක බලන්න. කලින් අපි වීඩියෝ වල සාකච්ඡා කරපු දේවල් බලලා ඒ අවබෝධයෙන් ඕනේ මේක අපිට තේරුම් ගන්න අපිට ලේසියි. මම එකින් එක කියන්නේ නම්‍ය සැපියුම කියන්නේ නම්‍යතාවය ගණනය කරනකොට ඒ නම්‍යතාවයේ ප්‍රභේද තමයි මේ ප්‍රස්ථාරගත කරලා පෙන්නන්නේ. නම්‍ය සැපියුම කියන්නේ ඔබ දන්නවා මිලේ වෙනසට සාපේක්ෂව සැපියුම් ප්‍රමාණය එකට වඩා වැඩි අගයකින් වෙනස් වෙනවා. හරිද? තේරුණාද? right. එතකොට මෙතන සිරස් අක්ෂයට
මෙතන දක්වන්නේ මෙතන තියෙන ශක්තිය මෙතන සිරස් ශක්තියට සමාන්තරව තමයි සැපියුම් වක්‍රයේ සැපියුම් රේඛාව ගන්න. හරි. තේරුණා? එතකොට මෙතන මේ සැපියුම් ප්‍රමාණය හා මිල අතර අනුපාතය ක්‍රමෙන් පහළට යනවා. නමුත් මේක රේඛාව ඉහළ වෙනකොට නම්‍යතාවය එකට සමීප වෙනවා. මේ එකට වැඩියගේ එකට සමීප වෙනවා මේ ඉහළට යනකොට. තේරුණාද? හරි. ඊළඟට මෙතන පූර්ණ අනම්‍ය සැපියුම් තාල. පූර්ණ අනම්‍ය සැපියුම් වක්‍රය. දැන් මේ වගේ තත්ත්වය පූර්ණ අනම්‍ය තත්ත්වයක් දක්වන්නේ මේ වගේ. මේ වගේ ප්‍රස්තාරිතක කියන්නේ මිලේ වෙනසට සාපේක්ෂව සැපියුම වෙනස් වෙන්නේ නැහැ. අපි මේවා මොන වගේ භාණ්ඩද කියලා අපි කිව්වා අර අත්‍යවශ්‍ය භාණ්ඩ වලදී මේ මොනවද මේ මිලේ වෙනසක් ඇති වුණත් ඒ වගේ වෙනස් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ කියන එක මේ මොනවද මේ අනම්‍ය භාණ්ඩ කියන්නේ මොනවද පූර්ණ අනම්‍ය තත්ත්වයක් කියන්නේ මොකක්ද කියන එක අපි කලින් පැහැදිලි කරා. හරි. මෙතනදී මේ නම්‍යතා සංගුණකයේ බිඳුවයි. හරි. සිරස් අක්ෂයට සමාන්තරව තමයි පූර්ණ අනම්‍ය සැපියුම් තත්ත්වයක් ඇති වෙන්නේ. හරි. ඒ කියන්නේ සැපියුම වෙනස් වෙන්නේ නැහැ. මිල කොච්චර වෙනස් වුණත් සැපියුම ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. හරි. එතන නම්‍යතා සංගුණකයේ පූර්ණ අනම්‍ය තත්ත්වයකදී බිඳුවට තමයි සමාන වෙන්නේ. හරි. පූර්ණ නම්‍ය සැපියුමක් කියලා කියන්නේ ඒ කියන්නේ මිලේ සුළු වෙනසකට සාපේක්ෂව සැපියුම් ප්‍රමාණය විශාල වශයෙන් වෙනස් වෙනවා. ඒක අපි කියමු ශූන්‍ය මට්ටමක් වෙනසකදී පාවා. ඒක තාම සුළු වෙනසකදී පාවා සැපියුම් ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. මේ වගේ තත්ත්වයක කියනවා පූර්ණ නම්‍ය සැපියුම් තත්ත්වය කියන්නේ තිරස් අක්ෂයට සමාන්තරව සරල රේඛාවක් වශයෙන් තමයි හැම වෙලාවෙම පූර්ණ නම්‍ය සැපියුම් තත්ත්වයක් දක්වන්නේ. ඒක නම්‍යතා සංගුණකයේ අපරිමිත වශයෙන් තමයි දක්වන්නේ. අපරිමිතයක් වශයෙන් තමයි මේ සල්පෙන් තමයි අපි දක්වන්නේ. හරිද? දැන් ඔබට මම හිතනවා මේ සැපියුම් මේ නම්‍යතා ප්‍රභේද පිළිබඳව අවබෝධයක් ලැබෙන්නේ නැති මේකයි ඉල්ලුම් නම්‍යතාවයේ පිළිබඳ කලින් අපි කරපු වීඩියෝ මීට වඩා සවිස්තරව මේ නම්‍යතාවය කියන්නේ මොකද්ද? හරි. නම්‍යතාවයේ අපිට උපයෝග කරගෙන භාණ්ඩ වර්ගීකරණය කරන්න පුළුවන් ආකාරය මේ ආදි වශයෙන් අපි ඉතා දීර්ඝ විස්තරයක් ඉල්ලුම් නම්‍යතාවය යටතේ කරා. ඒකම තමයි මෙතනට අදාළ වෙන්නේ. මෙතන වෙනස තියෙන්නේ මෙතන සැපියුම සම්බන්ධයෙන් සාකච්ඡා කරලා එතනදී අපි ඉල්ලුම සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. නමුත් භාණ්ඩ සම්බන්ධයෙන් සලකා බලනකොට ඉල්ලුම හා සැපියුම අදාළව කියලා නෑ. භාණ්ඩවල නම්‍යතාවය ඒ භාණ්ඩ ඒ අදාළ අපි හිතමු පූර්ණ අනම්‍ය භාණ්ඩ වශයෙන් නැත්නම් පූර්ණ නම්‍ය භාණ්ඩ වශයෙන් අපිට යම් භාණ්ඩ අපිට හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ නම්‍යතා සංගුණකය අනුව ඒක ඔබට අපි අර ඉල්ලුම සම්බන්ධව සාකච්ඡා කරපාර වෙන ඉල්ලුම් නම්‍යතාවය සාකච්ඡා කරන පාඩමේදී අපි වඩා පැහැදිලිව විග්‍රහ කරා. අපි ඊළඟට බලමු ඊළඟ කොටසදී අපි බලමු මේ සැපියුම් නම්‍යතාවයේ ප්‍රයෝජන ප්‍රායෝගික තත්ත්වය මොකක්ද කියන ප්‍රායෝගිකව අපිටයි අපි සැපියුම් නම්‍යතාවය ගැන කතා කරන්න කියන එක ගැන. හරි.